ගයිස් අද අපි ඔයාලව එක්කගෙන යන්නේ හිස්ටරි 1යි මේජර් 1යි දෙකම මික්ස් වෙච්ච අමුතුම ප්ලේස් එකකට. ඒ තමයි වසම්මලි. මේ තැන ඉතිහාස කතා ගොඩක් එක්ක බැඳුණු තැන. කියන විදියට නම් පණ්ඩුකාභය රජතුමා හැංගිලා හිටියා කියන ලෙන තියෙන්නේ මේ පැත්තේ. ඉතින් අද ප්ලෑන් එක නම් හරිම සිම්පල්. අපි අද ටිකක් ඇවිදිනවා, ලෙනත් හොයාගන්න try කරනවා. අන්තිමට අතරමං නොවි ආපහු එන්නත් බලනවා. එහෙනම් let's go. මිහින්තලේ ටවුන් එකේ ඉඳන් ත්‍රිකුණාමලයේ පැත්තට කිලෝමීටර් 2ක් වගේ යනකොට මේ වසම්මලය කියන සටහන් කරලා තියෙන පුවරුව හම්බ වෙනවා. එතන ඉඳලා මීටර් 700ක් වගේ කැලේ ඇතුළට වෙන්න තමයි මේ ලෙන තියෙන්නේ. ඇතුළේ තියෙන්නේ. යන්න පුළුවන්ද නැන්නේ මෙතන? කාලත් ඉවරයි. චිත්‍ර වගේක් නේ තියෙනවා. ඔව්. මේ පුවන්නේ කැලේ මැද යන්නේ පන්සලක් තියෙනවා නම් දොරමඩලේ පන්සල තමයි මෙහෙ තියෙන්නේ. ඒක යන්න ඕනේ සෑහෙන දුර. කිලෝමීටර් 15ක් විතර වගේ. යා. අපි ගිහලා කොහෙ වෙන්නේ? මේ ඉන්න අපේ පළවෙනි කබල් එක. අලුත් කබල් එක ආවා. කොමන්න කරනවා වෙන්න. දැන් කොමඩ ගිහින්. පොඩ්ඩක් කැලේ ඇතුළට යන්න ඕනලු අඩිපාරක් තියෙනවලු. ඒ වගේම හරියට සටහන් කරපු මාර්ග ලකුණක් නැහැ. ඒ නිසා අතරමං වෙන්නත් පුළුවන්. මොකද කේසේ? ජීමිනි දාන්න දැන්. දැන් කොර බල්ලේ පාරේ. මෙදිරි යන්න පුළුවන් කැලේ පාන්න පුළුවන්. මේ මෙතන කවුරුහක්වත් බලා ගන්න කෙනෙක් නැද්ද? හරක් මඩුවන්නේ බා. හරක් මඩුවක් වුණත් බලා ගන්න කෙනෙක් ඉන්නවා. අවසර කිරි දෝන්නේ නේද ඉතින්. බල්ලා විතරක් හරුත් බලාගෙන ඉන්නේ බලන්න හරකගේ. අපි යනවා. පාර පොඩ්ඩක් කර දුනා අපි ආයේ යන්නේ. හරි පානේ. ඊළ බලමු අතරමං වෙයිද දන්නෙත් නෑ. එහෙනම් මේක බලන්න. මේ කැලේ යන්නේ. කොහොම වරමු මේක? පොට්ටේ. හරි. ඉන්නේ ඔරිජිනල් දිශාවේ. අතන ගියාට පස්සේ මෙහි බබින්නේ. නෑ මේ පැත්ත පිටිනුයි. තේරුණා? හරි ඔය හිටාවා. ස්ටාර්ට් දෙන්න මෙතන. කොහෙද හරි වැටෙන්නේ පැත්තේ යා. කොහොම වුණත් ටිකක් පරිස්සමින් යන්න ඕනේ ගමන. මොකද හුදකලා වෙච්ච කැලයක් නිසා වන සතුන් බහුලව ගැවසෙනවා කියලා තමයි ගමේ අය නම් අපිට කිව්වේ.
මහන්සි. හරිම මහන්සි. හඳු. ඕනම් පොඩ්ඩක් සරයි. හැබැයි හරිම ලස්සනයි. අර පේනවද අරහෙන් පේනවා මිහින්තලේ චෛත්‍ය. කැලේ ඇතුලෙන් ඇවිත් මේ ගල උඩට නැග්ගට පස්සේ පෙනෙන view එක නම් මාරයි. නිල් පාට අහසයි කොළ පාට පරිසරයත් එක්ක මායම නිස්කලංක බවක් දැනෙනවා. මාවල ඉඳපුවා නිකන් මං ගයිඩ් වගේ බං. අපිට රිවිව් එකක් දෙන්න වේද මේ චිත්‍ර ගැන? හරි ගොඩේ. මල්ලි අපි දැන් ඉන්නේ මෙතන මේ වසම්මලේ ප්‍රසිද්ධ වෙලා තියෙන මෙන්න මේ වගේ චිත්‍ර තියෙන හින්දා මේ චිත්‍රය මහනුවරයුගේ සිතුවම් කළා කියලා තමයි ජනප්‍රවාදය සඳහන් වෙන්නේ. නමුත් ආර්ය අලගමෝ මහතා පවසන ආකාරයට මේ සිතුවම ක්‍රිස්තු වර්ෂ 4-7 අතර කාල සීමාවට අයත් බව කියනවා. පෙන 7කින් සමන්විත විශාල නාගයෙකුගේ රූපයක් මෙහි සටහන් කරලා තියෙනවා. ඒ වගේම නාග කන්‍යාවියකගේ සිටිය හැකි කාන්තා රූපයක්ද අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට හිතන්න පුළුවන් ඇතැම් විට මේක නාග ලෝකයේ ඇතැම් සිද්ධියක් නිරූපණය කරන සිතුවමක් කියලා. ඒ විතරක් නෙවෙයි. මෙතන තවත් ඉතිහාස කතාවක් තියෙනවා. ඒක මොකක්ද කියලා බලන්න අපි යමු ඉතිහාසයට. වසර 2000කටත් වැඩි ඉතිහාසයක් තම පර්වත අතර සකවාගෙන සිටින වසම්මලේ නම් වූ අභිරහස් භූමිය. අනුරාධපුර රාජධානියේ බල අරකල උච්චතම මට්ටමක පැමිණ තිබූ යුගයක කුඩා කුමාරයෙකු තම ජීවිතය බේරා ගැනීම සඳහා වනයෙන් වනයට ගලෙන් ගලට පැන යමින් සිටියා. ඒ කුමාරයා පසුව ශ්‍රී ලංකා ඉතිහාසයෙන් වෙනස් කළ පණ්ඩුකාභයයි.
මහාවංශය සහ ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට තම මාමාවරුන්ගෙන් තම ජීවිතය බේරා ගැනීමට ඔහු සැඟවුණු ස්ථාන අතරින් එකක් ලෙස වසම්මලය හඳුන්වනවා. ජනප්‍රවාදවලට අනුව මෙම පර්වත අතර සැඟවුණු උමන් මාර්ගයක් තිබූ බව කියවේ. අනතුර ලං වූ මොහොතක එම උමග ඔස්සේ පලා යාමට පාණ්ඩුකාභය කුමරු සමත් වූ බවට කතා පුවත් පරම්පරාවෙන් පරම්පරාවට පැවත එයි. උමග අවසන් වූයේ ජලයෙන් පිරුණු නිසල පොකුණක් අසරින් බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. සතුරන්ගේ ඇස්වලින් සැඟවී වනයේ නිහඬ බව අතර ඔහු එහි රැඳී සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. අද ඒ උමගේ සලකුණු පැහැදිලිව දැකගත නොහැකිවත් මේ පර්වත, මේ වනය සහ මේ නිහඬ පරිසරය තවමත් ඒ කතාවේ මතකයන් රැකගෙන සිටිනවා.